24 ශ්‍රී ලංකා විදුලි බල පනත මගින් ලංකා විදුලි බල මණ්ඩලයේ පුද්ගලික සමාගම් 12කට බෙදා වෙන් කිරීමට යෝජනා කර තිබූ අතර ඒවායින් සමාගම් 7ක් සම්පූර්ණයෙන්ම පුද්ගලීකරණය කිරීමට තවත් සමාගම් 149ක් දක්වා පුද්ගලීකරණය කිරීමටත් ඉඩ සලසා තිබුණි. නව රජය බලයට පත්වීමෙන් පසුව 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලි බල සංශෝධිත පනත මගින් මෙම තත්ත්වය වෙනස් කර සම්පූර්ණයෙන්ම රජයට අයත් සමාගම් 6ක් පිහිටවීමට කටයුතු කරමින් කර ඇත. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලනය කරන්නේම නැත. 4 එසේනම් එහි සේවකයන් සම්බන්ධයෙන් ගන්න ලබන ක්‍රියාමාර්ග. සම්පූර්ණ සේවකයන් නව සමාගම් 4ක් සඳහා නියුක්ත කරන අතර ඒ සඳහා අකමැති සේවකයන් හට දැනට ප්‍රසිද්ධ කර ඇති ස්වේච්ඡා වන්දි යෝජනා ක්‍රමයට අනුගත වෙමින් සේවයෙන් ඉවත් යාමට හැකිය. සියලුම සේවකයන් රඳවා ගැනීමට රජය අපේක්ෂා කරයි. 1. ලංකා විදුලි බල මණ්ඩලය යටතේ ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා එනර්ජි සමාගම, ලංකා ගල් අඟුරු සමාගම පවතී. 1 සමාගම විසින් ක්‍රියාත්මක කරන ලබන වැඩසටහන් ආසියානු සංවර්ධන බැංකුව ණය පහසුකම් යටතේ ලංකා විදුලි පුද්ගලික සමාගමේ යටතේ ඇති ප්‍රාදේශීය ප්‍රදේශවල මධ්‍යම වෝල්ටේජ් සහ විදුලිය බෙදා හැරීම් ජාලය නවීකරණය කිරීම කරනු ලබයි. කැලණිය කෝට්ටේ නුගේගොඩ වැනි නාගරික ප්‍රදේශවල විදුලි සැපයීමේ අඛණ්ඩතාවය පවත්වා ගැනීම, විදුලි බිඳ වැටීම් අවම කිරීම හා පද්ධතියේ පූර්ණ සූර්ය බලය ලබා ගැනීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා ලංකා විදුලි පුද්ගලික සමාගමේ බෙදා හැරීම් පද්ධතිය සහ වෝල්ටිය 33000 විදුලි රැහැන් මාර්ග ස්ථාපිත කිරීමට කටයුතු කිරීම. ලංකා විදුලි පුද්ගලික සමාගමේ මීගම කැලණිය බල ප්‍රදේශවල වෝල්ටිය 11000 විදුලි රැහැන් පද්ධතිය වෝල්ට් 33000 විදුලි රැහැන් පද්ධතියක් බවට වැඩි දියුණු කිරීම කටයුතු කිරීම හා එම ප්‍රදේශවල ඇති ප්‍රාථමික උපපොළවල් වෝල්ටිය 33000 අංගන බවට වැඩි දියුණු කිරීම. වඩාත් පුළුල් සමාජ දැක්මක් යටතේ ස්ත්‍රී පුරුෂ සමානත්වය වැඩි දියුණු කිරීම සඳහා ලංකා විදුලි බල පුද්ගලික සමාගමේ කාන්තා කාර්ය මණ්ඩලය පුහුණු කිරීම හා ආරක්ෂාකාරී හා පරිසර හිතකාමී ලෙස විදුලිය භාවිතා කරන පිළිබඳ සමාජය දැනුවත් කිරීම. ශ්‍රී ලංකා ගල් අඟුරු පුද්ගලික සමාගම විසින් ගන්න ලබන ක්‍රියාමාර්ග ලංකා අතර දැනට පවතින ගල් ලක්විජය බලාගාරයට අවශ්‍ය වාර්ෂික ගල් අඟුරු අවශ්‍යතාවය හිගේකින් තොරව නොකොඩා සැපීම සිදු කරනු ලබයි. ලංකා එනර්ජි සමාගම විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ අපලි ඇලුමිනියම් ප්‍රතිචක්‍රීකරණ කිරීමේ ව්‍යාපෘතියක් සහ පහළ මත සූර්ය පැනල බල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලබයි. 2. ලංකා විදුලි බල පුද්ගලික සමාගම ඉංජිනේරුවන් 57යි. ලංකා ගල් අඟුරු සමාගම නැත. ශ්‍රී ලංකා එනර්ජි සමාගම 13යි. අනිකුත් විදායක නිලධාරීන් විදුලි බල මණ්ඩලය 106යි. ගල් අඟුරු සමාගම 10යි. එනර්ජි සමාගම 7යි. විදායක නොවන නිලධාරීන් ලංකා විදුලි බල පුද්ගලික සමාගම 1111යි. ගල් අඟුරු සමාගම 10යි. එනර්ජි සමාගම 56යි. එකතුව 1274යි. දෙකෝ එක. ගල් අඟුරු සමාගම 20යි. එනර්ජි පුද්ගලික සමාගම 76යි. අංක 3 නැත. 4 නැත. 5 මීගමු ශාඛාව. මීගම මහනගර සභාව, කටාන ප්‍රාදේශ සභාව, ජායල් නගර සභාව, ජායල් ප්‍රාදේශ සභාව, කට්නායක සීදුව නගර සභාව. කැලණිය ශාඛාව, කැලණිය ප්‍රාදේශ සභාව, කැලණිය වැලියගොඩ නගර සභාව, වත්තල ප්‍රාදේශීය සභාව, මහර ප්‍රාදේශ සභාව. කෝට්ටේ සභාව ශාඛාව, ශ්‍රී ජයවර්ධන කෝට්ටේ මහනගර සභාවේ කොටසක්, කොළොන්නාව නගර සභාව, කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රාදේශ සභාව. නුගේගොඩ ශාඛාව, ශ්‍රී ජයවර්ධන කෝට්ටේ මහනගර සභාව කොටසක්, මහරගම නගර සභාව, බුරුලැස්ගම නගර සභාව. මොරටුව ශාඛාව, මොරටුව මහනගර සභාව, පානදුර නගර සභාව, පානදුර ප්‍රාදේශ සභාව. කළුතර ශාඛාව, කළුතර මහනගර සභාව, කළුතර ප්‍රාදේශ සභාව, දොරංගොඩ ප්‍රාදේශ සභාව, බේරුවල නගර සභාව, බේරුවල ප්‍රාදේශ සභාව. ගාල්ල ශාඛාව, ගාල්ල මහනගර සභාව, ඉක්කඩුව නගර සභාව, රත්ගම ප්‍රාදේශ සභාව, අම්බලන්ගොඩ නගර සභාව, වලපිටිය ප්‍රාදේශ සභාව. අදාළ නොවේ. ගරු මන්ත්‍රීතුමා, ගරු කතානායකතුමනි, ගරු අමතුමාගෙන් ගරු ඔබතුමා සඳහන් කරපු පරිදි නව සමාගම්. එතනදී ප්‍රධාන වශයෙන් නව සමාගම් 4ක් සීමා සහිත ජාතික පද්ධති පාලන පෞද්ගලික සමාගමත්, ඒ වගේම සීමා සහිත ජාතික සම්පේෂණ ජාල සේවා පෞද්ගලික සමාගමත්, සීමා සහිත ලංකා විදුලි ජනන පෞද්ගලික සමාගම, සීමා සහිත ලංකා විදුලි බෙදා හැරීම් පෞද්ගලික සමාගම. මේ 4 තමයි ප්‍රධාන වශයෙන්
ඔබතුමාලා දැන් මේ නව පනත යටතේ ඔබතුමාලා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. ගරු ඇමතුමා අවුගිය 13 වෙනිදා ඔබතුමාත් එක්ක සාකච්ඡාවක් පැවැත්වුවා සියලු වෘත්තීය සමිති. දැන් 27 වෙනිදා වෙනකොට මේ සියලු සේවකයන්ට නව සමාගම් වලට වෙන් වශයෙන් ඔවුන්ට පත්වීම් ලබා ගන්න කියලා කියනවා. මේ දැනුම් දීලා තියෙන විදිහට. මේක නව පත්වීමක්ද එහෙම නැත්නම් දැන් ප්‍රශ්නයක් තියෙනවා සේවකයන්ට ඇමතිතුමා කියනවා මේක පත්වීමක් නෙවෙයි කියලා. අපිට ලැබෙන තොරතුරු වල හැටියට. ඔබතුමාද අපිට පැහැදිලි කරලා දෙන්න. මේක පත්වීමක්ද එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් කරන දැන්වීමක්ද? පත්වීමක් ලැබෙනවා නම් මේ පත්වීමට තිබුණු ඔහු ස්ථිර සේවකයෙක් හැට ලංකාවේ විදුලි බල මණ්ඩලයේ හිටපු කෙනෙක් නම් කොහොමද ඒ පත්වීමයි මේ පත්වීම අතර තියෙන වෙනස මොකක්ද? ඔහුගේ උසස් වීම කරන වේදය මොකක්ද? ඔහුගේ වැටුප් තලය මොකක්ද? මෙන්න මේ හා සමානව නිවැරදි කිරීමක් බලාපොරොත්තු වෙනවා ගරු ඇමතුමා. ඒ වගේම තව අවසාන වශයෙන් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා මේ වන විට මුළු රටේම කතිකාවක් ඇති වුණා විදුලි බිල වැඩි කිරීම සම්බන්ධව. මේ විදුලි බිල වැඩි කිරීමක් වෙනවද? නොවනවද කියන එක ගරු ඇමතුමා හරියටත් පිළිතුරු දෙන්න කියලා ඉල්ලනවා. කොහොමද ස්තුති ප්‍රශ්න දෙකම එකපාර ඇසීම පිළිබඳ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්න දෙකක් අහනවා. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවා. කොහොම අහිංසකව ඉල්ලන්නේ රටේ ප්‍රශ්නයක් ඉල්ලලා. ගරු මන්ත්‍රීතුමා අපි තියෙන දෙකට උත්තර දෙන්නම් මේ ඇත්තටම ගරු කතානායකතුමනි සේවකයන් සියලු සේවකයන්ට දැනුම් දීමක් කරලා තියෙනවා පනත අනුව ඇත්තටම පත්වීමක් නෙමෙයි දැනුම් දීමක් කරලා තියෙනවා මේ සමාගමට ඔබව අනුයුක්ත කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ඒ පත්වීමක් නෙමෙයි දැනුම් දීමන්නේ කරලා තියෙන්නේ ඔව් පත්වීමක් කියලා ලිපියේ කොහෙවත් නැහැ ඔව් ඕනෑම සමහරට වචනවල පරස්පර පොඩි ඇති මොකද පනත අනුව අපි පනත නීතිය කියලා අපි ගත්තාම ඒක දැනුම් දීමක් කරන්න තියෙනවා ඒක ඔක්තෝබර් 24 ඉස්සෙල්ලා සේවකයෝ ඒගොල්ලෝ දැනුම් දෙන්න ඕනේ ඒගොල්ලෝ ඒකට එනවද එහෙම නැත්නම් ඉවත් වෙනවා නම් කොහොමද කියලා ඒක තමයි තියෙන්නේ එතෙන්ද කිසිම විදිහකින් ඒගොල්ලන්ගේ තනතුරු වලට හානියක් හෝ ඒගොල්ලන් දැන්ට ලබන වැටුප් වලවත් ඒ තනතුරු වල පහළ යැවීමක්වත් ඉහළ යැවීමක් අපි ඇත්තටම එතන ඉහළ යැවීමක් ඇත්තටම අපි බලාපොරොත්තු වුණත් අපි ඒක ආයතන පවත්වාගෙන පිහිටුවීමේ පස්සේ තමයි ඒක ඇත්තටම අපි උඩට ගන්නවා නම් ගන්න වෙන්නේ. ඒකින්ද අපි දැන් අර CB එකේ තියෙන ටිකම හැම අරගෙන කොට තියෙනවා. ඒකේ ප්‍රශ්න මේ ටික ඒක ඇතුලේ විසඳලා ඒක තමයි මෙතන වෙන්නේ. මොකද මේක පනත අනුවමයි අපි කරන්නේ නීතියට අපි පටහැනින් කිසිම දෙයක් කරන්නේ. ඒකින්ද 27 වෙනිදා කලින් ඒකට නොදැනුව මේක දැනුම් දුන්නත් සේවක නොදුන්නත් සේවකයෝ අනිවාර්යෙන් අර දැනුම් දුන්න එකට මේ ඒගොල්ලන්ව මේ අනුයුක්ත වෙනවා කියන එක තමයි එතනින් ප්‍රකාශ කරලා තියෙන්නේ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ. ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමා දෙවෙනි ප්‍රශ්නය. ගරු විපක්ෂ නායකතුමා. ගරු අමාත්‍යතුමා. DCSL එකෙන් කියලා තියෙනවානේ මේ වැඩි කරන්නේ නැහැ කියලා. ඉතින් මම හිතන්නේ මෙතන අහන්න තරම් ප්‍රශ්නයක් නැහැ එතන. විදුලි බිල